Ribrain Telelia, Shibrain to Sugabahai, Kadiareli, Shibrain Telelia, Sugabain Talian, Anticaria, Siterai, Kumana, Lindes, Albrian Telelia, Shukrabain, Tolukabahi, Takuramianta, Sidarelia, Shibrati, Antilia, Shukrafiantes, Abis Sambitik, Mebelavi, Yaknavin, ස්වාමින් වහන්සේගේ ආත්මය අපට මඟ පෙන්වන ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ මගේ පාදයට පහන ඒ වචනයට ඒ වාක්‍යානුවට අපි බාර දෙමු ඔබගේ මගේ අද ජීවිතය අවශ්‍ය ආලෝකය දෙන්න වහන්සේගේ වචනය ඔබගේ මගේ පාදයට පහන ඒ වචනයට ඉඩ දෙමු ඔබගේ මගේ අද දවස හෙට දවස අවශ්‍ය ආලෝකය දෙන්න කියලා මේ ප්‍රශ්නෙට අදාළ ගැළවීම දෙන්න කියලා. එනිසා ආලෝකය ඉන්නේ උන්වහන්සේකින්. උන්වහන්සේ මේ ලෝකයේ ආලෝකය. මේ ලෝකයේ ආලෝකය උන්වහන්සේ. ලෝකයට ආලෝකය වෙන කොහෙවත් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් මමත් එක් සිත්ව එක් සත්ව වහන්සේගේ ආත්මයට ආරාධනා කරමින් වචනේ ප්‍රකාරයට ආත්මයන් වහන්සේට සංවේදීව එකම එක නාමයක් යේසුස්ගේ නාමය පමණක්ම මහිමයට පත් කරන පිණිස මේ වෙලාවේ යාඥාවෙන් ඔබගේ මගේ කාරණාව ඔබගේ මගේ ජීවිතය ඔබගේ මගේ ප්‍රශ්නය ඔබගේ මගේ බාධාව දැන් ජයග්‍රහණය කරමු වහන්සේගේ නාමයේ Yehova Yairi, I Crocradiantalaliando, Sabianteria, Shitalico Sova, Indriantelalianto, Sucofiamona, Layandi Sadicarurica Manano, Shipracante, Asimano, il Braito, la Lucamana, Interiantelia, Shimana Musica Fadaliento, il Rushi Bayante, Italianto, Ruca Bataliamos, Mahintelianteria, Shibedianto, il Camaniando, Riamosi, Mananiam de Shibedianto, ele maio rimane no rimane quando si guarda rufada il menino corrupia vamos na tiandere andro cosmianto iskedinayante ishmene me hafa mi amo cosmiante rimando sidaria de ando corrupiante ai kukrabiante ishmana no fonde izandere koturi mana nianto lilika shibehante ismana nyande shubra kiantaralio suka bahantire andele shukara kontiasite ශ්‍රීමන මහන්තේස් තවද විපත්ති දවසේදී මට යාඥා කරව මම ඔබ මුදා හරින්නේ ඔබ මට ගෞරව කරන්නේ ඒ නිසා ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න ඔබ මාව උන්වහන්සේ දැන් විපත්ති දවසේදී මුදා හරිනවා ගලවනවා ස්වාමීන් වහන්සේ යහපත්ය විපත්ති දවසේදී බලකොටුවක් කිව්වා ඔබට මගේ ආරක්ෂාව උන්වහන්සේ පමණයි ගීතාවලි 23 ස්වාමීන් වහන්සේ මගේ එඬේලාය මට කිසි හිඟයක් නොවන්නේ ඔබයි මමයි අපි ඔක්කොම බැටළුවෝ වගේ අපි අපිටම කියලා පාර දන්නේ නැහැ හරි මාර්ගය දන්නේ නැහැ හරි වැරද්ද වෙන් කරගන්න දන්නේ නැහැ යහපත අයහපත වෙන් කරගන්න දන්නේ නැහැ ආලෝකය අන්ධකාරය අපි වෙන් කරගන්න දන්නේ නැහැ ඒ නිසා තමයි උන්වහන්සේගේ වචනීය ප්‍රකාරව පිළිටන්න ඕනේ ආත්මයන් වහන්සේට සංවේදී වෙන්න ඕනේ මේ දේ කරද්දී අන්න උන්වහන්සේගේ වචනේ හරියට පහනක් වගේ අපේ පාදේ කොහෙද තියත් මාර්ගයේද මුලාවිත නෑ මුලාවෙ නෙමෙයි මාර්ගයේ තියන්න පියවරෙන් පියවර අඩිය තිය යද්දී ඉස්සරහට යන්න ආලෝකමත් වෙනවා අපිට ගමනක් තියෙන්නේ උන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය තුළ ඒ නිසා ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව කරුණාව නැති කෙනාට කරුණාව දෙන්නේ සේනාවල ස්වාමීන් වහන්සේ පමණයි රින්දල ලියන්දෝෂී බ්‍රාහිතන කොපි මානදියෙන් දෙසිරණී කෝෂ්මාහි කාර්යන්තලියස්සිතේ ස්වර්ගයේ ප්‍රසන්න වූ ජීවමාන පියාණන් වහන්සේ යේසුස්ගේ නාමයටම පමණක් මහිම එකතු වන පිණිස ශුද්ධාත්මානුභාවයෙන් සහ අනුග්‍රහයෙන් ස්වාමීනි යේසුස්ගේ නාමයෙන්ම පමණක් මහිමේ පත්වන පිණිස ස්වාමීනි මේ මොහොත තුළ ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන් ස්වාමීනි මේ වෙලාවේ මාංශය ස්වාමීනි බිම තියලා ස්වාමීනි පාපයෙන් ඈත් වෙලා ස්වාමීනි දැනුවත නොදැනුව කරා වූ ස්වාමීනි පාපයට ස්වාමීනි කමාව ඉල්ලනවා ස්වාමීනි
ඔවුන් පසුතැවෙනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔවුන්ගේ හදවත ස්වාමිනේ වහන්සේ දකින්න ස්වාමිනේ. ස්පර්ශ කරන්න ස්වාමිනේ රීම් දෙලලියම් තු සුගපායි මියශීක ප්‍රයින් තෙලලිය ශුප්‍රයිත. ඔබ වහන්සේගේ සමාදානයෙන් ස්වාමිනේ මේ දරුවන්ව පුරවන්ට. ඔබ වහන්සේගේ ආලෝකයෙන් ස්වාමිනේ මේ ජීවිත පුරවන්ට. ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් ස්වාමිනේ මේ ජීවිත පුරවන්ට ස්වාමිනේ. රූදාලලියන්තෝරී කරන නොන්දේ ඔබ වහන්සේගේ කරුණාවෙන් ස්වාමිනේ මේ නිවාස මේ පෞල් ජීවිත ස්වාමිනේ පුරවන්ට. ආයික්‍රා කූදාල ලීනන් මුෂි බ්‍රයින්තන නොන්දෙල් එක සුදරකන්තිස් ඉල්ප්‍රයන්දෝෂිමන මහන්ති වියන්තලලිය ශුක්‍රබහිතෙර සුදේ ලයිෆ් රෙකමුණ මෝෂ් ප්‍රයින්තලලිය සුකපරයින්තලලිය ශිකරත මොනොමන්තස් ලේලලෝෂ ප්‍රයිතල එදා බැබෙල් කියලා මිනිස්සු අහස උසට පොළොවේ ඉන්න මිනිස්සු ස්වර්ගයේ උසට ලං වෙන තරමට එයාලා ඉදිකිරීම් නිර්මාණ කරන්න බැහැ. අහසේ ගෑවෙන තරමට අදටත් අපි කරන්නේ නැද්ද? ස්කයි ක්‍රේපර්ස් කියයි, ටවර්ස් කියයි, ට්‍රේඩ් සෙන්ටර්ස් කියයි, ලොකු බිල්ඩින් ගන්නවා. හැබැයි ඒව තුල හිටියට කමක් නැහැ. ඔළුව උඩුම වගන්න එපා. උඩකු වෙන්න එපා. සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝ මක්නිසාද ස්වර්ග රාජ්‍ය බන්නන්ගේ. උඹගේ සිතුවිලි දිලිඳු කරලා දෙනවා නම් දෙවියන් වහන්සේගේ පාද පාමුල අභිමුඛත්වයේ එක්තාම නිහතමානී විදිහට දෙවියන් වහන්සේගේ ඉදිරියට අභිමුඛත්වයට එනවා නම් ඒ කියන්නේ මගේ ශක්තියෙන් නෙමෙයි, මගේ හැකියාවෙන් නෙමෙයි, මගේ බුද්ධියෙන් නෙමෙයි. එදා බබෙල් කුලන the tower of babel අහසේ ගෑවෙන තරමට ඉදිකිරීම කරපු උදවියට මොකද වුනේ? Their speech was confounded, their wisdom was confounded. ස්වාමීන් වහන්සේ උන්ගේ වචනය රියතුලල්ලු කුමාතේ සියම්බරය තෙලල ශිමන මාතේ අන්න ඒ වචනය නිෂ්ඵල කරා. එයාලගේ කාරණා නිෂ්ඵල කරා. එයාලගේ වචන ව්‍යාකූල වුණා, විකෘති වුණා. එක්කෙනෙකුට තව කෙනෙක් කියන දේ නොතේරෙන මට්ටමට එයාලට ප්‍රඥාව ඉන්නේ ස්වාමින් වහන්සේගේ. අන්න ඒකයි නිහතමානී වුණේ නැහැ. ස්වාමින් වහන්සේගෙන් ලබන්න කැමති වුණේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ලබන එකම ඉරියව්ව නිහතමානීකම. එහෙනම් ස්වාමිනේ අද අපිටත් ස්වාමිනේ මේ මොහොතේ ස්වාමිනේ අපි ස්වාමිනේ යම් කාරණාවක් නිසා බය වෙලා තියෙනවද? ඒක අපේ බය ස්වාමිනේ. අපි යම් දෙයක් නිසා තැති අරගෙන තියෙනවද? ඒක අපේ තැති ගැනීම ස්වාමී. යම් හේතුවක් නිසා ස්වාමී අපි කනස්සල්ටපත් වෙලා ඉන්නවා ස්වාමී. ඒක අපෙන් එන්නේ ස්වාමී. යම් දෙයක් නිසා අපි යමක් සැක කරනවා ස්වාමී. ඒක අපෙන් එන්නේ. අනේ ස්වාමී අපි මේ හැම දෙයක්ම මේ මාංශයෙන්, මනසෙන්, මොලෙන් නැගින්නව හැම වේදනාවක්ම හැම කටුවක්ම ස්වාමී දැන් මේ මොහොතේ ඉවත් කරන්ට ස්වාමී. ගල්ලවන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ දේ ඔබ වහන්සේගේ ආත්මයේ ස්වාමිනී ආත්මයන් වහන්සේගෙන් එන්නා වූ ඒ කාරණා ස්වාමී සුද ආත්මේ ඵල ස්වාමිනී අපිට දෙන්න ඒ ඵල අප තුල ස්වාමිනී පුබුදුවන්ට ස්වාමිනී ප්‍රේමය ප්‍රීතිය සමාදානය යාපක්කම ඉවසිලිවන්තකම කරුණාවන්තකම විශ්වාසවන්තකම මෘදුකම පමණ දැන ක්‍රියා කිරීම ස්වාමිනී මේ දේවල් ස්වාමීන් ඔබ වහන්සේගේ ආත්මීය ඵල අප තුළ පුබුදුවන්ට ස්වාමිනී ඔබ තුළ අපි ඵල දරන්න ඕනේ ස්වාමිනී රයින්දලලියන්තෝ ශිබනනෝකදී සියන්දරියස්සිකේ නිමනනයන්දේ ඉස්බේරියන්දරෝරියම් මේලලියන්දේ ශිකමන මහින්දීරියන්තර සබියන්තේ ඉස්කමන මහේරෝලාබියම් බෙරෙස්සුකෝ ෆිබියම් මොරක වහින්දලලියන්තර පස්සිතේ අසිමනනයන්දර දන්දීරියන්තලලියන්තෝරියම් මොනකම්බීෂම යන මොකුරියම් තිලනියන්තේ ස්වාමිනී මේ දරුවන් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය තුළ ස්ථාවර වෙන්න ස්වාමිනී ඔබ වහන්සේ තුළ ස්ථීර වෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව ලබන්න ස්වාමිනී ඒ නියතමානී ඉරියව්වට එන්න ස්වාමිනී යම් බාධාවක් තියනවද ස්වාමිනී ඒක මනුෂ්‍ය මට්ටමේ බාධාවක් වෙන්න පුළුවන් අමනුෂ්‍ය මට්ටමේ බාධාවක් වෙන්න පුළුවන් ස්වාමිනී එහෙම නැත්නම් මේ මානසික ස්වාමිනී මේ දරුවන් තුළ ඉදිවිලා තියෙනා වූ ස්වාමිනී ස්ට්‍රෝං හෝල්ඩ් එක බල්ල කොටුවක් වැරදි ආකාරයේ බලකොටුවක් වෙන්න පුළුවන් ස්වාමී. ඒ හැම දෙයක්ම ස්වාමී දැන් පහ කරන්න. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ස්වාමී කල්වාරි රුදු කුරුසේ ගැලුවා වූ ශ්‍රී ස්වාමී. තිමන්ත ස්වාමී ශෝදන්ත ස්වාමී පවිත්‍ර කරන්ත ස්වාමී පහ කරන්ත ස්වාමී. කඳු පර්වත දේවී.
ස්වාමිනී දිවියේ පහන් නොවන කිසිවක් නැති ලක්‍රකූසමියන්තරය සිකන නොන්දරිය බිෂිකන මහතයරයන් තෙලියස්සිකි සාතන්ගේ සියලුම කූට උපක්‍රමයක්ම යක්ෂයාගේ සියලු මලතක්ම හැම විය ගහක්ම හැම බන්ධනයක්ම මේ වෙලාවේ මම අන කරනවා යේසුස්ගේ නාමයෙන් අප ජීවිතවලින් මේ දැන් ඉවතට ස්වර්ගයේද පහත පොළොවේද එකම එක නාමයක් යේසුස්ගේ නාමයෙන් ශ්‍රී ලීවල පදේ දැන් ඉවතට විනාශය මුලාව ගේන හැම බාධාවක්ම හැම මාධ්‍යයක්ම හැම මූලාශ්‍රයක්ම දැන් හැම දෙයක්ම කට වැහිලා ඉවත් වෙලා යන්න රූබරා ඉසන්දල දියශුක මහන්තරය සුක මහන්දරය තේනේ ලිතරොකො සීමන මොහොන්දයෙන් දින නියශික මන මොහොස්සිකාරියත් එලියස්සිතේ ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබගේ මුඛයේ ආලේප වුණ තැන එතන රියස්සු දලියන්තරු පබේහශික මන මුතලයට එරිකතෝට තීස් වෙන නියශිකේ ඔබගේ මුඛය ආත්මික තලයේ හොරණෑවක් ජයග්‍රහණය හොරණෑවක් කරනදී මේ හොරණෑව පිඹින්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ප්‍රකාශ කරන්න ඕනේ කියන්න ඕනේ මේ වචනේ තුල ජයග්‍රහණය තවකෙක්ගේ පාදයේ ස්ථීර වෙනවා ඔබගේ ගමන ස්ථීර වෙනවා මක්නිසාද ධර්මිෂ්ඨයාගේ පාදයේ පැකිලින්නවත් ලිස්සවන්නවත් උන්වහන්සේ දෙන්නේ උන්වහන්සේගේ දකුණු සහස්තයෙන් උන්වහන්සේ ඔබව ඔසවනවා ඊනසා උන්වහන්සේගේ මාර්ගයේ යද්දී ඔබ ජයഘോഷ නගමින් යන්න ඕනේ ඔබ නිතර ප්‍රශංසාවෙන් යනවාද ඔබ නිතර යාඥාවෙන් යනවාද මේ බලන්න ආත්මයන් වහන්සේ මානවක් කියවන දේ රියන්දුල ලියශුකමාන රියන් තෙලෙන් කස්සිතේ ඔබ ඔහොම යනවා නම් ඔබට ප්‍රශ්න තියෙන්නේ නැහැ එදා ජෙරිකෝ පවුර මොනවද කරේ අතිපයින් කඩලා බිමට දැම්මද නැහැ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරද්දී උඹට විරුද්ධව තියෙන හැම කඳු හෙල් පර්වත දිය වෙලා යනවා පහ වෙලා යනවා කැඩිලා වැටෙනවා ඒක තමයි එදා සිනගෝගේ ඉදිරියේදී ජේසු කිව්වේ මේක ගලක් උඩ ගලක් තියෙන්නේ මේක ගලක් උඩ ගලක් තියෙන්නේ යන්නේ නැහැ ඇයි මම හැදුවොත් තමයි ඒක සදාකාලෙටම ස්ථීරව පවතින්නේ උඹලට හදන්න බෑ බබෙල් කුලන නෙමෙයි යෙරිකෝ පවුර නෙමෙයි මම උඹව හදනවා කාටවත් කඩන්න බැරි විදියට කාටවත් බිඳින්න බැරි විදියට සදාකාලික විදියට ඒ නිසා ඔබත් මම දැන් මේ මාංශයට මැරෙන්න අවශ්‍යයි එතකොට පමණයි ඒ රුයම්තුලලු හරු කෂිමාන මහන්ති උඹටත් මට ජය දෙන්න එදා කුරුසිට ගියා වූ ජේසු ඔබ මා තුල උත්ථානය වෙනවා එතකොට ජේසු ඔබ මා තුල ජීවමාන වෙනවා අන්න රියතලලි හෂුක මහන්ති ඒකටයි අපි කියන්නේ කොමිනියන් කියලා. ඒකටයි අපි කියන්නේ සුද්ධ සහභාගීත්වය කියලා. ලිප්‍රකුමාන නුවන්දේ සත්‍විමාන රුවතලල කෝෂම රකියන් දෙරියසුකේ. ඉලම හොන්තියන් සිටලියසිට. මෙච්චර කල් මාළු අල්ලන්න බැරුව ප්‍රශ්නයක හිටියා. පේදුරු මාළු අල්ලනවා. හැබැයි මාළු නෑ, අස් වෙන්න නෑ. ජේසු කියනවා රයිට් යම් මාත් එක්ක. ස්වාමී මේ වෙලාවේ මාළු නෑ. අපි හැමතැනම බැලුවා මාළු ඇල්ලෙන්නේ නැහැ. කමක් නැහැ මං කියන තැනට දාන්න. අන්න උන්වහන්සේට කීකරු වෙනවා. ඇදහිල්ලි වන්තව බලන්න ඇදහිල්ලෙන් පියවර කුඩා පියවර ස්ටෙප් එකක් ගත්තා. අන්න දැම්මා. අන්න දැල ඉරින තරම් මාළු බෝට්ටුවේ තව ඉඩ නැහැ මේ මාළු පුරව ගන්න. අන්න ඒකයි. ඒ නිසා ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා දැන් ඔබ මේ මත්ස්‍ය අල්ලන දීවරෙක් මං පුරුදු කරන්නම් ඔබට මිනිසුන්ව අල්ලන right a fisher how to fish a fisher of men මිනිසුන්ව අල්ලන ඒ කියන්නේ මිනිසුන්ව දිනා ගන්නවා පුද්ගලික බවට මම ඔබ පරිවර්තනය කරනවා ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ මුඛයේ තොලේ තියෙන්න ඕනේ ආලේප වෙන්න ඕනේ ඒ වගේම දෙවියන් වහන්සේගේ ආත්මයට ඔබ සංවේදී වෙලා දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල ඔබගේ ආත්මයට මුද්‍රා වෙලා සීල් වෙලා තියෙනවා. එතකොට මේ මිනිසුත් එක්ක ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මාංශයත් එක්ක ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවද ෆ්ලෙෂ් ප්‍රොෆිට්ස් නැති මාංශයට කේනම් ලාභයක් කියලා. අන්න ඒ නිසා දැන් ඔබ
ණය ගැරන්ඩියා හැව අරිනා වගේ මේ මාංශය අතාරින්න මේ මාංශය බැහැර කරන්න. ඒකේ තේරුම කන්න බොන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ඒකේ තේරුම අපි මේ මාංශයේ එන පීඩිතකම, මේ මාංශයේ එන කුසීතකම අපි ඒක ඉවත් කරනවා. දේව අභිමුඛත්වයේ යටහත් කරනවා, බාර කරනවා. ඒ නිසා දැන් ඔබගේ මුඛය විවර කරලා ඔබ අතින් දැනුවත් නොදැනුවත් සිදු වුණා වූ කරගත්තා වූ හැම පාපයක්ම දැන් උන්වහන්සේට කියන්න සම්මිතුට කියන්න යේසුනේ මාතින් මේ සිදු වරදට ස්වාමීනි කමා කරන්න රබියන්තර වශීකමානනියන් දිසුදරියත්තේ ස්වර්ගයේ සිංහාසනේ ඔබ දෙස දිව නෙත යොමා දිව කන් යොමා අස්සාගෙන ඉන්නා වූ ස්වාමීන් වහන්සේ ඔබට කරුණා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වාමීනි ප්‍රේමී ස්වාමීනි කල්වාරි ලෙග ස්වාමීනි මගේ මේ හැම පාපයක්ම ශෝධන්ත ස්වාමීනි දැනුවත්ව නොදැනුව ස්වාමීනි මම අශුද්ධ අල්තාරයකට අතගසලා ඇති. ස්වාමීනි යක්ෂයාත් එක්ක ගිවිසුම් කරලා ඇති. දේවාලවල ගිහිල්ලා ඇති. කොඩි වෙන හෝනියන් වලට ස්වාමීනි බන්ධන වලට සම්බන්ධ වෙලා ඇති. අනේ ස්වාමීනි දැන් ස්වාමීනි මේ මොහොතේ ස්වාමීනි ඒ හැම අන්ධකාරයකින්ම හැම පාපයකින්ම ස්වාමීනි යකාගේ වසගයකින්ම ස්වාමීනි ඒ යකත් එක්ක තියෙන සම්බන්ධය දැන් මම ස්වාමීනි ප්‍රකාශ කරන යේසුස්ගේ නාමයෙන් ස්වාමීනි දැන් මම බිඳිනවා දැන් මම අතාරිනවා ආයි කවමදාවත් යකාට මාව අල්ල ගන්න රවට්ටන්න බැරි විදිහට ස්වාමීනි ඔබ වහන්සේම අත්ගසලා ස්වාමීනි මාව ස්වාමීනි ඔබ වහන්සේගේ ලපත්තට ගන්න Ragiandele asciugamandiriantor sibata liprianto luci bracanteriantes Ajimana handele leandriantor sabiana rifata liesci mahanti el felemo mashi mahanti ileco maen decide per yosuta il feloco bihantanian discevene mahasugra yanteniantes ikana nayandere liasutariantele liesci mahanti swamini සුවය බලාගෙන ඉන්න කෙනාට දැන් සුවය නිදාස් කරන්න ස්වාමීනි. අදට යව කෙනෙක් සීමා වෙලා තියෙනවද ස්වාමීනි? කෙනෙක්ගේ ස්වාමීනි කකුල අකර්මණ්‍ය වෙලා තියෙනවද? අතපය අකර්මණ්‍ය වෙලා තියෙනවද ස්වාමීනි? කතාවේ ස්වාමීනි දුර්වලතාවයක් තියෙනවද ස්වාමීනි? ස්වාමීනි ඇසේ යම් වපරයක් තියෙනවද? පෙනීමේ මදකමක් තියෙනවද? කන් හරියාකාරව ඇහෙන්නේ නැද්ද ස්වාමීනි? මානසික කිනම් ප්‍රතිලාභයක් හැබැයි මගේ ජේසුගේ බලය සීමා කරන්නට බෑ. අතහන්න සදාකල් ජීවත් වේ. ඔබගේ ලේවල කන්ඩිෂන් එකක් තත්ත්වයක් තියෙනවද? පෙනහල් වල තත්ත්වයක් තියෙනවද? ශ්වසන ආබාධයක් තියෙනවද? රිතලල කොමනනියන් දරියත් ඇලවි හෂිකි. දැන් ස්වාමින් වහන්සේ ඔබව ගැලෙව්වා කියන ඒ අදිෂ්ඨානය. ස්වාමින් වහන්සේ මට ජය දුන්නා කියන ඒ සිතුවිල්ලේ ජයග්‍රාහී මානසිකත්වයේ ප්‍රශ්නය අමතක කරලා ඒ සේනාවල දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරපන්න එතකොට ස්වර්ගයේ යේසුස්ගේ බලය දැන් ඒ ප්‍රශංසාව හරහා උඹ කරා එනවා ඒ දේව බලය උඹව නිදහස් කරනවා ලින්තර රියන්තර යශීකේ මේනි නියන්දෝසි බතලියන්තෝ රිමාන නියන්ති සදීන රියන්තල යශීපි ලයිරේ රියමෝන නියන්දෝසි ගමාන නියන්දේශ අශ්මාන නිකම්දි il fadiamona ribana niandes shadigaru rifada nimono nifada limeni niandes ashikamona riantolo li assuga muhunti riantele li assuga muhunti asmaendere andele li assuga fimano nu arrittele li ashike ලාසරස්ට ප්‍රාණය දුන්නා යේසුනි සමිදේ ජීවමාන රජුන බයි ජේසුස් සමිදේ එදා ලාසරස් මැරිලා දවස් 3ක් ඇට සැකිල්ලක් ප්‍රාණයක් නැති ශරීරයක් ප්‍රාණයක් නැති මාංශයක් ප්‍රාණයක් නැති යට සැකිල්ල හැබැයි ජේසුස් මොන වෙලාවෙද කියන්නේ ලාසරස් නැගිටපන් කියලා ලාසරස් රියන්තලේ යට සැකිල්ල කීකරුණා ඒ නිසා ඔබගේ ශරීරය තුල තියෙන පිළිකාවද යේසුස්ගේ නාමයෙන් අනකර එළියට වරෙන් පිළිකාව එළියට වරෙන් ඇම්නේෂියාව එළියට වරෙන් තද හිසේ අමාරුව එළියට වරෙන් ලේ රක්තපාතය එළියට වරෙන් කොලෙස්ටරෝල් යේසුස්ගේ නාමයෙන් එළියට වරෙන් රුකබතනියන්දස් යුරකතලියන්දස් මේ දරුවන්ගේ ශරීරවල පොළන පෙළෙන ඒ හැම දෙයක්ම රෝහතලියන්දරිය සුකමහන්තය පිදුරු පොළනවා වගේ මේ දරුවන්ගේ ශරීර පොළන්නා වූ මේ දරුවන්ගේ මානස පොළන්නා වූ ඒ හැම රෝගයක්ම හැම ආබාධයක්ම ව්‍යසන තත්වයක්ම යේසුස්ගේ නාමයෙන්
එළියට වරින් යේසුස්ගේ නාමයෙන් එළියට වරින් යේසුස්ගේ නාමයෙන් එළියට වරින් උන්වහන්සේගේ නිදහස උන්වහන්සේගේ සමාදානය උන්වහන්සේගේ සුවය දිව්‍යමය සුවය දැන් ප්‍රකාශ කරනවා අබ්‍රියන්තුල ලියන්තුව සිගමාන නිමාන රියන්තෙන නියන්තේ ශීමාන නූසිකා ඉලිලි කමානනියම් ෆ්‍රියම්බෝසල් සියම්බ්‍රියන්තෙන නියන්තු ශිෂිකා නූසිතේ පේදුරුට කිව්වා ඔබ මේ මුහුදේ මසුන් අල්ලන කෙනා මම ඔබව පරිවර්තනය කරන්නට යනවා ඔබගේ තුළට දෙවියන් වහන්සේගේ වචනේ ආලේප කරලා ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය දීලා මිනිසුන් අල්ලන කෙනා බවට මුලාව ඉන්න මිනිස්යාව දෙවියන් වහන්සේගේ මාර්ගය ස්ථාපනය කරන මිනිස්යා විදියට පේදුරුව අන්න ගෝලයන් අතරේ ප්‍රමුඛයා කරා නායකයා කරා අන්න ඒ වගේ තමයි ඔබත් ඒ මිනිසුන් අතර රයතලලිය ශීකමෝනනේ අන්දරයතලලිය සුතේකමෝනනේ අන්තිස් තවත් 16 නිර්දාසය කියන කුලකයට නෙමෙයි ඔබ අයිති වෙන්නේ දුප්පත් පොහොසත් කියන කුලකයට නෙමෙයි අයිති වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ තුල නායකයෙක් රයන්තලලිය ශීකමෝනනේ අන්ති මුලාව ඉන්න කෙනා උන්වහන්සේගේ මාර්ගයට කැඳවන සේවය කරන ඒ මේ පොළව තුලත් ස්වර්ගයේ උතුම් සේවය කරන්ට උන්වහන්සේ දැන් ඔබගේ දෑත දෙපය සවිමත් කරනවා ඔබගේ පාද ස්ථීර කරනවා රාකියා මහල්ලේ රියන්තින යන්දේ ශිමන මහත්තේ අල්පහින්දරය සුකමහන්ත ඉස්තෙරියන්තෝ රෝගමාන නියන්දේ රියත්තෙලිය ශීකාමෝන නොවසින්දේ ඊටටකව ෆ්‍රන්ය මොරිය මොන නියන්දේ අල්ලි කරියන්දේ අශ්මන මහතු සිවතරියන්තෙලිය සුතේ අපේ අඩුපාඩු මොනවද එතකොට අපේ අඩුපාඩු ස්වාමින් වහන්සේ බලාගන්නේ නැත්ද right won't the Lord provide for us won't the Lord take care of us our daily needs daily necessities අපේ දිනදා ජීවිතයේ අවශ්‍යතාවලට මොකද වෙන්නේ උන්වහන්සේගේ වචනයට අවධානය යොමු කරන්ට ඒ වචනය ඇහුම්කන් දෙන්න උන්වහන්සේ මොනවද කියන්නේ රියත්තිලිය ශුක්කමහත් මතෙව් 6:33 මතෙව් 6:33 Seek ye the kingdom of God first. මුලින්ම හොයන්න කිව්වේ මොකක්ද? දේව රාජ්‍යත් ඒ ධර්මිෂ්ඨකම. මේ සියල්ලම ඔබලාට එකතු කරනු ලැබේ. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තුල ආත්මයන් වහන්සේට සංවේදීව දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ පාදයට පහනක් කරගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය දැනගැන්ම ලබාගෙන ඔබ පියවරෙන් පියවර දෙවියන් වහන්සේගේ මාර්ගයේ හරි පියවර තබන්නේ ඔබට අවශ්‍ය හැමදේම වාතාවරණය පසුබිම ඔබට තියෙන එදිරිවාදිකම ඔබට තියෙන අවශ්‍යතාවය ඔබට තියෙන හිඟතාවයන් හැම දෙයක්ම මේ දෙවියන් වහන්සේ සපයනවා ලාරුවා මාරයන් තනලකුස් නියන්තේ ශිමනමියන්තු සවියාරුකේ ඉන්ටිදිකපාදා ලිමෝනිල් කේරි වාශිකමනම් දෙයන්තේ ඉසිරාරේරිය මොනෝනි ෆදලියන් රුකබියන්තේ යශිකමානේ එනිසා බියනවන්ට තැති නොගන්ට නිශ්චල වෙව මම දෙවියන් වහන්සේ බව දැනගනිව් රයන් දෙවියන් දෙවියශිකේ එදා පේදුරු බලන්න පේදුරු ප්‍රයන්තලියන්සේ ජරකතලල කතරමෝන මාරයන්තලිය සුබරහින්ති බෝට්ටු ඉන්න පේදුරු දකිනවා ජේසු මොහොත මත ඇවිදිමින් එන රය පේදුරු කියනවා අරෝ බාලලියත්තේ රබ්බේ ජේසුනේ මටත් අනකරන්ත මටත් අත දෙන්න ඔබ වගේ මොහොතෙන් උඩ ඇවිදින්න ජල්ල මත ගමන් කරන්න ජේසු ස්වාමීන් වහන්සේ අත දෙනවා පේදුරු ඇදහිල්ල ජේසු දෙහා බලාගෙන ජේසුව විශ්වාස කරමින් පේදුරුගේ හැකියාවෙන් නොවේ දෙවියන් වහන්සේගේ බලයෙන් පේදුරුව විශ්වාස කරපු නිසා නෙමෙයි ජල මත ඇවිද්දේ පේදුරු ජේසුව විශ්වාස කරපු නිසා අන්න ජල මත ඇවිදිනවා ටික වෙලාවක් යන උඩ බලනවා අහස කැළඹිලා දැන් කුණාටුවක් එන්න වගේ යන්නේ ඊටසේ බිම බැලුවා මුහුද අන්න මුහුදු රළ සරයි ඒ වගේම මුහුදු පතුල එන ගැඹුරයි අන්ධකාරයි ගිල්නොත් ආයි ගොඩේමක් නැහැ බෙන්න
ජේසුගෙන් පිට බැලුවා අවධානය වෙනතකට ගියා. දැන් ලෝකයේ මාංශයේ තියෙන බය සැකය සංකාව අන්න දැන් හැම දෙයක්ම මාංශය පේදුරුට පහර දෙනවා. සැකය එන්නේ ජේසුගෙන් නෙමෙයි. ඔබ ජේසුගෙන් හැරුණ නිසා සැකය එනවා. බය එන්නේ ජේසුගෙන් නෙමෙයි. ඔබ ජේසුගෙන් රයිට් සම්දුම් කෙරෙහි බලා සිටින්නේ නෙමෙයි. ජේසු කෙරෙහි බලා ඉන්නේ නැතුව ඔබගේ ජේසුගෙන් වෙන අතකට හරවගත්ත නිසා උඹට දැන් බය එනවා. දැන් මොකද උනේ? බය සැකය මාංශය නිසා අන්න මාංශය ඔබ හැම වෙලෙම අදින්නේ පොළවට පහතට අපායට අන්න කසල ගොඩේ පනවා වගේ. අන්න දැන් මොහොතකට කලින් ජල මතින් ගමන් කරපු කෙනා දැන් අන්න ජලයේ ගිලින්න ගත්තා. අන්න ජේසු නැවතත් අත දීලා ගොඩ ගන්නවා. ඒ නිසා සමිඳුන් කෙරෙහි බලා සිටින්න. අරයා මේක කියනවා, මෙයා මේක කියනවා, අරයා මාව අධෛර්යමත් කරනවා. අරයට මෙහාට කන දෙන්න එපා. උඹගේ කන දෙන්න දෙවියන් වහන්සේට, දෙවියන් වහන්සේගේ වචනයට, උඹගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේගේ වචනය. මේ පොළවේ බහුතරයක්ම කතා කරන්නේ විපත්ති කාරණාව, විපත්ති වචනය. හැබැයි උඹ නිශ්චල වෙව මම දෙවියන් වහන්සේ බව දැනගනිව් කිව්වා. උඹ බලන්න එදා ගිනි උදුනේ පෝරණේ ගිනි උදුනේ හිටපු ශද්‍රාක් මේසාක් අබෙද්නෙගෝ දෙවියන් වහන්සේගේ තුල නිශ්චලව හිටියා. ඒ නිසා උඹ ගිනි මැදද ජල මතද ඉන්නේ? දෙවියන් වහන්සේ කෙරේ නම් බලාගෙන ඉන්නේ දරුවා. උඹට කිසි විපතක් නැහැ. උඹව විනාශ කරන්න පුළුවන් කිසිම ආයුධයක් තාමත් හැදිලත් නැහැ. හැදෙන්නෙත් නැහැ. කිසිම ආයුධයකට උඹව විනාශ කරන්න බෑ. මක් නිසාද උඹ පෙරාතුව යන්නා වූ සේනාවල ස්වාමීන් වහන්සේ රිතලල හුෂමන මහන්තේස් උන්වහන්සේගේ බලය සීමා කරන්නට බෑ. සීමා කරන්න සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේව පරාජය කරන්න පුළුවන් කෙනෙක් නෑ. සේනාවක් ආවත් මොන සේනාවක් උන්වහන්සේගේ සේනාව ස්වර්ගීය දේවදූත සේනාව. රූෆාදලියන්තරිය සුකමහන්තරියන්තලියශිකමාන මොස්සලියන්තරියතලියශික මේ ආස්තපල විශ්වය මැව්වා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේට විරුද්ධ වෙන්න පුළුවන් කවුද ඉන්නේ? ඒ නිසා උන්වහන්සේ උඹ ඉදිරියේ ඉන්නවනම් ඔබත් එක්ක ගමන් කරනවා නම් ඔබ උන්වහන්සේ තුලත් උන්වහන්සේ ඔබ තුලත් ඉන්නවා නම් ඔබට ආයි වෙන අමුතුයි සේනාවක් ඕනේ. මේ විශ්වයේ මෞකාරයත් එක්ක ගමන් කරන්න රාවිය දලලිය මොසාදියන්තරියන් තෙලලියශීකේ උන්වහන්සේගේ සමාදානය, උන්වහන්සේගේ ශක්තිය, උන්වහන්සේගේ සොය වේදෙන් ඔබට ප්‍රකාශ කරනවා. යේසුස්ගේ නාමයෙන් අල්ලගන්න. යේසුස්ගේ නාමයෙන් අල්ලගන්න. උන්වහන්සේගේ මාර්ගය තුල ගමන් කරන්න. හැම වෙලෙම නිතරම උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ නාමය ඔබගේ තොලින් කීටි ප්‍රශංසා කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කරද්දී ප්‍රශ්න කඳු පෙරි පර්වත ඒ ප්‍රශංසායි දෙවිය පහව යනවා. ඒ නිසා දැන් ඔබ දන්නවා ප්‍රශ්න බාධාවන් ඉදිරි කළ යුත්තේ. ඒ නිසා ස්වාමීනි දරුවන්ගේ මාර්ග ස්වාමීනි ස්ථිර කරන්න. ස්වාමීනි දෑතේ කර්මාන්තය ව්‍යාපාර කටයුත්ත කමතකෙත කුඹර ගොවිතැන යාන වාහන නිවස ස්වාමීනි කරන රැකී ආරක්ෂාව ස්වාමීනි තමුන්ගේ ස්වාමීනි රැකියාවක් කරනවද ස්වාමීනි රයිට් ගෙදරින් ඉඳන් ස්වාමීනි දෙයක් කරනවද ස්වාමීනි තමුන්ගේම දෙයක් කරන්න බේස් මාන්සි වෙනවද ස්වාමීනි ලයරුකා පදාලිය දොරිත මනන් හන්තස් එදා අපොස්තල පාවුල් මොනවද කරේ? කූඩාරම් හදලා ඒ ගන්න කුලින් රයිට් ඒ ගන්න කුලින් කාමතවත් යපුනේ නෑ. ඒ ගන්න කුලින් ඒ අවශ්‍යතා ටික පරිමාගෙන දේව සේවයක් කරා. අන්න ඒකයි කාටවත් අතපෑවෙන්නේ අන්න ඒ වගේ ස්වාමීනි අපොස්තල පාවුල් වගේ ස්වාමීනි මේ දරුවන්ට අතක සන්ත ස්වාමීනි ආශිර්වාද කරන්න ස්වාමීනි. ඒ දරුවන්ට ස්වාමීනි ආර්ථිකීය මාර්ගයක් ස්වාමීනි ඔබ වහන්සේ පාදන්න ස්වාමීනි මාර්ගික ජීවනයේ සැබෑ ඔබ වහන්සේ කිව්ව ඒ නිසා ස්වාමීනි ආර්ථිකයට ස්වාමීනි ඔවුන්ගේ දෑත සවිමත් කරන්න ආර්ථිකීය මාර්ගයක් ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි
සපයන්ට ස්වාමීනි, සපයන්ට ස්වාමීනි, සපයන්ට ස්වාමීනි, සපයන්ට ස්වාමීනි. රීතලලු අශිකමන මුක්තිස් ඒ වගේම සමයි ස්වාමීනි. රියානන හෝර රහිදන හද රීකන නෝෂිකමන ආර්ථිකය විතරක් නෙමෙයි ස්වාමීනි, ආර්ථිකය ආත්මිකත්වයෙන් ස්වාමීනි සමබර කරලා දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේගෙන් තොරව ස්වාමීනි ඒ දේවල් සොයනවා නෙමෙයි. ඔබ වහන්සේ තුල ස්වාමීනි ඒ දේවල් ආශිර්වාද විදියට ප්‍රඥාවද ප්‍රියතරලොස් ඔබ වහන්සේගේ සුවයද සමාදානයද ආශිර්වාද විදියට ස්වාමීනි ලබමින් ඔබ වහන්සේගේ මාර්ගය තුල ඉදිරියෙන් ඉදිරියටත් ඉහළින් ඉහළටත් ස්වාමීනි යන ජීවිතයක් විදියට ඔබ වහන්සේගේ වචනය ස්වාමීනි ඔවුන්ගේ පාදයට පහනක් කොට ස්වාමීනි භාවිතා කරමින් ආලෝකමත් කරමින් ස්වාමීනි ඔබ වහන්සේ ගෙන යන්නට ඒ ගෙන යන ගමනක් බවට ස්වාමීනි මේ හැම දරුවෙකුගේ ජීවිතේ පරිවර්තනය කරන්න පරිවර්තනය කරන්න අපාරයන්දන හොෂමර කපියප්පා පරිවර්තනය කරන්න ස්වාමීනි සම්පේ මත පියාණන් දැන් මේ හැම දරුවෙක්ම ස්වාමීනි දිව්‍ය පාද පාමුල බාර කරනවා දිව්‍ය පාද පාමුල බාර කරනවා දිව්‍ය පාද පාමුල බාර කරනවා යේසුස් නම අති උතුම් වූ අනාර්ග වූ ශුද්ධ වූ නාමයට in the mighty name of Jesus පියාණන් වහන්සේගේ ප්‍රේම පුත්‍රයන් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මයන් වහන්සේගේ සහජීවනය සහ සහභාගීත්වය අප සමග වේවා. යාමේදී ඒ විදුලි වහන්සේ ස්වර්ග දේව දූතයෝ තබා අප ආරක්ෂා කරත්තා. ආමේන් 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 කියලා මේ සියලු යහපත මගේ කියලා ඔබට හැකියාව තියෙනවා පිළිගන්න සැරසෙන්න උන්වහන්සේ තුළ වෙනස් වෙන්න ජයග්‍රහණයේ මුඛය ඔබ තුලයි. ජයග්‍රහණයේ මුඛයක් ඔබට තියෙන්නේ. ඒ මුඛයෙන් එන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඔබ ප්‍රකාශ කරන දේ, ඔබ කියන දේ, ඒ ඔබ කියන සත්‍යතාවය, ඔබ ප්‍රකාශ කරන ජීවනය, ඔබ ප්‍රකාශ කරන ආශිර්වාදය. කන්නාඩියේ මූණ බලපුවම ඔබට ඔබගේ මූණ පේනවා වගේ ඔබ ප්‍රකාශ කරන සත්‍ය ඔබ නිදහස් කරනවා. ඔබට ලැබෙන්න යනවා. අන්න ඔබ වෙනස් කරන්න යනවා. ඔබ ආශිර්වාද කරන්න යනවා. එවිට ඔබලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑව ඔබලව නිදහස් කරනවා ඇත. ඒ සැබෑව වෙනස් වෙන්න, ඒ සත්‍යතාව අල්ලගන්න, ඒ ජයග්‍රහණයට ඇදෙන්න උන්වහන්සේගේ මාර්ගය තුල ගමන් කරන්න. ජේසුස් පිටයි රිතටොල්ලි කමන්න සබි